හලෝ කොහොමද? ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නා කියලා මම හිතනවා. ඉතින් අද අපි යන තැන ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඔව් අද අපි පික්නික් එකක් යන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් අපිටත් ඕන නැති සුගුරුත් නේද? එහෙම කියලා හිතන්න එපා. ඔයාලා වෙනුවෙන් එක දවසක් හරි වෙන් කරනවා නම් කොච්චර හොඳද ළමයි. ඔන්න බලන්නකෝ මේ අතරතුර මෙයා යන තැන. ඔයාලගේත් මෙන්න මේ වගේද? අතරතුර මගේ රාජකාරිය තමයි මෙන්න මේ වගේ කඩචෝරු තෝරන එකයි කඩචෝරු ගන්න එකයි ඒ වගේම ළමයි කඩචෝරු කන එකයි. හැබැයි ඔයාලට ගැලපෙනවද නැද්ද? ඇත්තටම කියන්නේ චූටිනේ කොටයිනේ. පේනව නේද ළමයි? අපි ලෑස්ති වුණාට මේ වැස්ස අපිට යන්න දෙන්නෙම නෑ වගේනේ. එහෙම හිතුවට අපිට යන්න දුන්නා. ඉතින් මම ප්‍රේ කර ගියේ පැය දෙකකටවත් වහින්න නැතුව තියෙන්න කියලා. ඉතින් ඒ වගේම අපි ගිහින් එනකම් වැස්ස නෑ ළමයි. මෙන්න මෙතන තමයි ළමයි ලොකේෂන් එක. අහන්නකෝ ළමයි මං දැන්නේ මේ වොයිස් එක කරන්නේ. හැබැයි ඔය ලොකේෂන් එකට ගියාට පස්සේ මං හැසිරුනේ කවදාවත් මුහුදක් දැකලා නැති කෙනෙක් වගේ. මං ඔයගලන්ට ඒ රියල් වීඩියෝ ක්ලිප් එක දාන්නම් බලන්නකෝ. අද අතන මාර ලස්සනයි. එතන දැක්කම අතන මම මේ බලන්න ළමයි ඔයගලත් එනවා මෙන්න මෙතන තියෙන මාර ලස්සනයි. ඒක මේ ඇත්තටම දැක්කනේ ඒක මාරම ලස්සනයි එතන. ඉතින් මේක මං හිතන්නේ එයාලගේ සිකියුරිටි කෙනෙක් ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ගේ උඩ තියෙන හොටෙල් එකක් කියලා. ඒ හොටෙල් එකත් එක්ක තමයි මේ ඒක තියෙන්නේ කියලා කිව්වේ. කියන්නේ ඒ තැන අයිති වෙන්නේ හොටෙල් එකට කිව්වා. අපි ඉතින් ඔක දන්නේ නැහැ නේ. ඉතින් ওই දෙහිවලාරි ගල් කිස්සරි මේ අත මෙක්කන්ගේ මට මතක නැහැ. දෙකම එක වගේ. මේ නිසමන මතක නැහැ. කොහමරි ඔතනට ආවේ ඊට පස්සේ තමයි අපි. ඉතින් ඔතන මට දැක්ක ගමන් මට හිතුණා ඊතර මේකට මැච් වෙනවා මාරම ලස්සනයි. ඒ වගේම අර බීච් එකත් නිකන් අපිට පේනවා මාර ලස්සනයි ඒක. ඒ view එක පට්ට ලස්සන නිසා මං කව කමන්නේ එතනට යමු. අපි පැයක් ඉපසේ සිකියුරිටි එක අවුලක් නැහැ. පැයක් දෙකක් විතර ඉඳලා ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා. පැයක් දෙකක් ඉන්න කිව්වට එයා අපිට යනකම්ම වද දුන්නේ නැහැ. ඉතින් එදා පික්නික් දවස ඇත්තටම ඉතින් ලස්සන කරගන්න ඒකත් අපිට ලොකු දවයක් වුණා. කොහෙ ගියත් ඉතින් මෙන්න මෙයාලගෙන් නම් අපිට අඩුවක් නැහැ. ඉතින් එන්නකෝ කියන්න මෙයාගේ කතාව. මෙයා අම්මා කෙනෙක්. අපි එනකොට මෙයාගේ පැටව ගොඩක් මෙයා කිරි දෙදී හිටියා. ඉතින් මෙන්න මෙයා මේ විදිහට බිස්කට් එකක් දුන්නට පස්සේ ආයේ බිස්කට් එක කෑවා. ඊට පස්සේ තව බිස්කට් එකක් දුන්නට පස්සේ ඒක එයා අරන් ගියේ එයාගේ පැටවුන්ට. බලන්න අම්මා කෙනෙක්ගේ ආදරේ කොච්චරනම් පිවිතුරුයිද කියලා. ඊට පස්සේ මම ඉතින් අරන් ආපු ටික මෙන්න මේ විදිහට දාගත්තා. මම මෙහෙම දාද්දී මෙන්න මේ මනුස්සයා නිකන් බලන් ඉනවා. ඉතින් පුංචි වලියකුත් ඇද්දා. නිකන් ඉන්නවා. ඔයාට කොහෙන් තියලා ඉන්න කඩට දාන්නේ? සමහරක් වෙලාවට අපේ හිතන්න නැති දේවල් වලට තමයි අපිට මුහුණ දෙන්න වෙන්නේ. බලන්නකෝ. බලන්නකෝ ළමයි ඕක තමයි මං කිව්වේ. අපි හිතන්නේ නැති වෙලාවක අපිට ඕනම කරදරයක් වෙන්න පුළුවන්. ඇත්තට මේක හිතුවේවත් නැහැ. ඇත්තට මේක අපි ගොඩක් දුරින් ඉන්නේ. ඒත් ඉතින් රැල්ල ආපු විදිය බලන්න. මොනා කරන්නද? ආයෙත් ඉතින් ඔක්කොම හදලා තිබ්බේ වෙලෙද්දී මොනා කරන්නම දෙයක් නැති නිසා අපි ඉතින් චුට්ටක් පිටිපස්සට අරගෙන ආයෙත් අපි ඒක හැදුවා. අපි සැලෙන්නේ නැහැ නේ රැලි වලට. ඇති දැන් ඕව නරක ළමයි වගේ බැලුවා. එන්නක තව පුංචි ගමනක් එක්කන් යන්න. ෂා මරු නේද ළමයි. මේ සන්සෙට් එක පුදුම ලස්සනක් කෙවලේ තිබ්බේ මුළු බීච් එකම රන්වන් පාටයි. ඇත්තටම මං ඒ වෙලේ හිතුවේ මගේ ඇස් දෙක කොච්චර පිං කරලාද මේ වගේ රටක ඉපදිලා මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා මේ වෙලාව විඳින්න. ඉතින් මං ඔයාලටත් කියන්නේ ඔයාලා කොච්චර බිසි වුණත්
ඔයාලා මේ වගේ තැනකට ඇවිල්ලා විඳලා බලන්න. ඔයාලට තේරෙයි ඔයාලා ජීවත් වෙනවා කියලා. ඉතින් මේක මට විතරක් ආවේනික දෙයක් නෙවෙයි. ඔයාලා හැමෝම මේ ලස්සන බලන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම් එක දවසක් ඔයාලා මේ වගේ එළියට ඇවිල්ලා ආදරය කරන කෙනත් එක්ක පවුලේ අයත් එක්ක මේ වගේ ලස්සන දවස විඳින්න. ඔයාට දැනෙයි ඔයා අමුතු ලෝකයකට ආවා කියලා. ඔයාලත් බලන්නකෝ. ඔයාලටත් ඒ හැඟීම දැනෙනවද කියලා. ඒක දිහා බලන් ඉඳලා දන්නේම නැතුව ඉරත් දැහැලා ගියා ළමයි. ඉතින් ඕනම දෙයකට අවසානයක් තියෙනවනේ. ඔන්න අපේ අවසානෙත් ආවා. ඉතින් අද ওই දවස ওই වගේ තමයි ලස්සට ගත වුනේ. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඔයාලා ගෙනාපු දේවල් ඒ විදිහටම අරන් යන්න. ඔතන විනාශ කරලා යන්න එපා. මොකද ඒ සුන්දරත්වය රැකෙන්නේ ඔයාලගේ මනුස්සකමෙන්. ඉතින් අද දවස් මෙන්න මේ විදිහට අපි දෙන්න ඉවර කරලා අපි දෙන්න දැන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙනකන් අපේ වීඩියෝ බලන් හිටියට ගොඩක් thank you. ඒ වගේම අපිට කමෙන්ට් කරන්න ආයෙත් මොන වගේ vlog දෝනේ කියලා. ඒ වගේම අපි තව අලුත් vlog අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් මතක් කරනවා ඒකත් subscribe කරන්න කියලා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. bye bye.